කපුකමට එහාගිය අපේ කාලේ මනුස්සකම කේසරි මංගල පියස. සුබ දවසක්. ඒ වගේම සුන්දර නැකතක් ආදරය පිරුණු හීන විවාහයෙන් කෙලවර වෙන්නට විවාහයක හීන දකින්නට යුගදිවියක් ගත කරන්නට පෙරම් පුරන අපේම කාලේ සහෝදර සහෝදරයන්ගේ මංගල බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම පතන සිතන අයුරෙන් ඉෂ්ට වෙන්න කියලා බොහොම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් සුබ මංගලම් කියලා. අදත් කේසරි මංගල පියස YouTube නාලිකාව ඔස්සේ බොහොම වැදගත් මංගල යෝජනාවක් ඕගොල්ලන්ගේ ආලින්දයට අපි අරගෙන එන්න හදන්නේ අභිමානවත් පුලතිසි පුරවරය පරාක්‍රමබාහු රජතුමා විසින් තනපු බොහොම විශාල නිර්මාණ සහ ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන ශ්‍රී ලංකාවේ බොහොම වැදගත් පළාතක් තමයි පොළොන්නරුව කියලා කියන්නේ. ලංකාවේ බොහොමයක් සහල් නිෂ්පාදකවරුන් ජීවත් වෙන වගේ බොහොම කෘෂිකාර්මික ආර්ථිකයක් තියෙන සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන විධායක ජනාධිපතිවරයෙක් පිහිවුණු ඒ වගේම බොහොම වපසරයක් තියෙන පුරවරයක් තමයි පොළොන්නරුව කියලා කියන්නේ. ඉතින් පොළොන්නරුවෙන් ඇහෙන සුන්දර හඩක් රාජ්‍ය ආරක්ෂක අංශයේ වැඩ කරන බොහොම රණබිරුවෙක් රණපුතෙක් බොහොම වැදගත් මංගල යෝජනාවක් තමයි මේ විදිහට ඔයගොල්ලොත් එක්ක දොඩමළු වෙන්න හදන්නේ. ඉතින් අවසරයි සුබ මංගලම් අපි යමු 10/495 වැදගත් මංගල යෝජනාවට. වර්ෂ 1986 පස්වෙනි මාසයේ 30 86 මැයි මාසයේ 30 තමයි ඔන්න උපන්දිනේ සිද්ධ වෙන්නේ. වයස අවුරුදු 38යි, ලග්නය මකර, උස අඩි 5යි අඟල් 9ක්. ඒ වගේම වැදගත් රැකියාවක් කරන රාජ්‍ය ආරක්ෂක අංශයේ එකත් මතක් කළ යුතුයි. තව වසර 5කින් විශ්‍රාම සුවය ලබන්නට සැදී පැහැදී ඉන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕනම ආරක්ෂක අංශයේ පුද්ගලයෙක් අවුරුදු 22යි සේවය කරන්නේ. ඉතින් ඒක වෙනත් රාජ්‍ය රැකියාවලට වඩා ලැබෙන වරප්‍රසාදයක් රණවිරුවෙක්ට. ඒ කියන්නේ වසර 22කින් එයාට විශ්‍රාම යන්න පුළුවන්. තව රැකියාවක් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම බොහොම වැදගත් වැටුපක් ලබන ඒ වගේම රටට දයට වැඩක් කරපු මිනිස්සෙක් විදිහට කවදා හරි දවසක මියැදෙන්නට පුළුවන්. ඉතින් රණවිරුවෙක් කියන එක අපි මතක් කළ යුතුයි. ස්ත්‍ර නිවසක් තියෙනවා, අම්මා ඉන්නවා, සහෝදරියක් ඉන්නවා, අය විවාහකයි, ඒ වගේම පියා ජීවතුන් අතර නැහැ. ආයතන වෙනුවෙන් සහ මේ වීඩියෝ එක බලන අපි ඔයගොල්ලෝ හැමදෙනා වෙනුවෙන්ම අපි ඔහුට උතුම් නිර්වාණ ශක්තිය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නීති ඉදිරියේ වැරදිකාරයෙක් වෙලා නැහැ, ලෙඩ රෝග කිසිම දෙයක් නැහැ. බලාපොරොත්තු වෙන්නේ බොහොම සුන්දර නිහතමානී මිනිසෙක්. ඉතින් කතා කරන්න පුළුවන් දුරකථන අංකය අපි දාලා තියෙනවා ඔන්න ඩිස්ක්‍රිප්ෂන් එකට ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් 10495 තවත් මංගල සීනු ඇහෙන බොහොම වැදගත් මංගල යෝජනාවක් කියලා ආදරෙන් අම්මේ තාත්ති මතක් කළ යුතුයි. ඉතින් මේවැනි වීඩියෝ එකක් ඕගොල්ලන්ටත් කරගන්න ඕන නම් තමන්ගේ මංගල යෝජනාව මේ විදිහට බොහොම වැදගත් විදිහට ඒ වගේම තොරතුරු වල රහස්‍යභාවය සමගින් සහ තොරතුරු වල නිවැරදිභාවය සමගින් අපිට කතා කරන්න කේසරි මංගල පියසට. ඉතින් තවත් මෙවැනි සුන්දර වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලන්ගේ ආලින්දයට ගිහිල්ලා එන්නම්. ඉතින් තවත් මංගල යෝජනාවක් අරගෙන හැමදෙනාටම තෙරුවන් සරණයි. සුබම සුබ දවසක් වේවා. ආයුබෝවන්. ආයුබෝවන්. සුබ දවසක් ඔබට. කේසරි මංගල පියස වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබ තවමත් තනියමද? දැන් වයසත් හරි වගේ. ගෙදරිනුත් බනිනවා තමයි. ඔයාට ඕනේ යාමද? එයාව හොයලා දෙන්නම්. කපුකමට එහාගිය අපේ කාලේ මනුස්සකම කේසරි මංගල පියස. විස්තර ඔක්කොම කියන්නම්. 076යි 49යි 59යි 317. වෙලව හන්දියා. තෙරුවන් සරණයි.